මේ ජීවිතේ කොච්චරක්නම් පුදුමාකාරයිද? අද අපිට හරිම ලස්සන දවසක් වුණත් ලංකාවේ ආපදාවට ලක්වුණු මගේ ආදරණීය මිනිස්සුන්ගේ ජීවිත කොහොම පටන් ගන්නවද කියලා මම තාම හිතනවා. ඒ කොහොම වුණත් අපි කොතනින් හරි ආයෙම පටන් ගන්න ඕන. අද මට ගොඩාක් වැඩ තියෙන දවසක්. ඒ වුණත් මම හිතනවා අද මට නේල්ස් නම් හදාගන්න වෙලාවක් හම්බෙන එකක් නෑ කියලා. අපි දෙන්න දැන් යන්න හදන්නේ අපේ උදේ කෑම වේල අරගන්න. ඉතාලි භාෂාවෙන් කියන්නේ කොලොත්සියෝන එක කියලා. සාමාන්‍යයෙන් එළියට ගිහිල්ලා උදේ කෑම ගන්න එක ඉතාලියේ නම් හරිම සාමාන්‍ය දෙයක්. බලන්න මේවල තියෙන ලස්සන. මට නම් ඔක්කොම ගෙදර අරගෙන ඇවිල්ලා කන්න තමයි හිතෙන්නේ. මම ඉතාලියට ආපු මුල්ම දවසේ හස්බන්ඩ් මාව මුලින්ම එක්කගෙන ආවෙත් මේ වගේ තැනකට. ඒ කොලොත්සියෝන එක ගන්න. මට ඒක තාමත් අද වගේ මතකයි. අපි දෙන්න හිතුවා අපි දෙන්නට ඕන කරන පුංචි දේවල් ටිකක් ගන්න shopping mall එකට යන්න ඕනි කියලා. ඉතින් බලන්නකෝ ගියාට පස්සේ අපි දැකපු දේ හරිම ලස්සනට නත්තල් කාලයට මුළු shopping mall එකම සරසලා. හරිම ලස්සනයි. මෙයා හිතන් ඉන්නේ මෙයත් සැරසිල්ලක් කියලා. ඉතාලිය කියන්නේ නත්තල් කාලයට සැරසෙන තවත් හරිම ලස්සන රටක්. ඉතින් මම ඒක දැක්කේ මෙහෙ ආවට පස්සේ. බලන්නකෝ පුදුම තරම් ලස්සනයි. මේ තමයි මම කරන්න ආසම වැඩවලින් එකක්. නත්තල් කාලයට මේ වගේ තියෙන පුංචි දේවල් බලන්න, ගන්න මම ගොඩාක් කැමතියි. ඉතින් අපිට ඕන දේවලුත් අරගෙන අපි දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ මට ඕන කරන තව පුංචි දේවල් ටිකක් ගන්න. මේක තමයි ඉතින් වේදනාත්මකම දේ. කාඩ් එකෙන් සල්ලි කැපෙන එක. ජීවිතේ සමහර දවස් තියෙනවා හරියට මහන්සි දැනෙන. ඒ වුණත් අපි අපේ ජීවිතේ හැම දෙයක්ම හරිම ලස්සනට කරගන්න ඕන. ඊළඟට තියෙන ඉතින් මම අකමැතිම දේවල් වලින් එකක්. ඒ තමයි මේ වගේ ගෙදරට ඕන ග්‍රොසරි ගන්න එක. සාමාන්‍යයෙන් අපි ග්‍රොසරි ගන්නේ සති දෙකෙන් දෙකට වගේ. මාසෙකටම අවශ්‍ය දේවලුත් ගන්න වෙලාවල් තියෙනවා. ඒ වුණත් එළවලු පළතුරු වගේ ගොඩාක් දේවල් අපි සති දෙකෙන් දෙකට තමයි ගන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතාලියට ආවට පස්සේ මම පුරුදුණු තව හොඳ පුරුද්දක් තමයි එළවලු පළතුරු වැඩියෙන් කන්න පටන් ගත්ත එක. සාමාන්‍යයෙන් ලංකාවෙද්දී මම එළවලු කන්න එච්චර කැමති ළමයෙක් නෙමෙයි. ඒ වුණාට දැන් නම් ලංකාවේ කාපු නැති එළවලුත් මං මතක් කර කර දුක් වෙනවා. මෙයාගේ මූණත් ටිකක් අපේ හස්බන්ඩ්ගේ මූණ වගේ නේද? ඒ වුණාට මට ඒක ගන්න නම් හම්බුනේ නෑ.
ඉස්සර මම හරියට චොකලට් ජාති බිස්කට් ජාති කනවා. ඒ වුණාට දැන් නම් මං ඇත්තට මේ දේවල් කන ප්‍රමාණය හරිම අඩුයි. ඉතින් බඩු ටිකත් අරගෙන දැන් අපි යන්න හදන්නේ. යන්න කලින් තව තැනකට තියෙනවා අපිට යන්න. ඒ තමයි මෙන්න මේ දේ ගන්න. මල් ගන්න එක. ඔයාලා මොකද මල් ගන්න එක ගැන හිතන්නේ? මම නම් හිතන්නේ මල් කියන්නේ වියදමක් නෙමෙයි. මල් කියන්නේ අපේ ජීවිතේට අපිම දෙන හරිම ලස්සන තෑග්ගක්. මගේ ජීවිතේ මං ගන්නත් ආස මට ලැබෙනවටත් ආස දෙයක් තමයි මල් කියන්නේ. ඉතින් මල් වලට පුදුම තරම් මැජික් බලයක් තියෙනවා අපේ ජීවිතේ ඉස්රක් වෙලා තියෙන තැන් වලින් අපිව ඇදලා ගන්න. හැබැයි මට නම් ලස්සන කහ පාට එක. කහ එක? එහෙමන්ට මේ අවුරුදු මල් වල කොලක් හම්බුන නිසා හරි ලස්සනයි. මේක නම් චොට්ට. මේක පොඩ්ඩක් විතර යටින් පිට කරනවා හරි. මේක හරිම ලස්සනයිනේ. මාත් පාටයි. මාත් කැමති ඒකට. මේකට? ඒක හැබැයි මේ අරකට වඩා වෙනස් තමයි. අපි මේක දිගට දාමුද මෙහෙම? එහෙම ලස්සනයිද? මේ පාර මල් ගොඩාක් ගත්තා වගේ මට හිතුණා. අපි වෙනකොට ගන්න සීටි ප්‍රමාණයක් නේද? සතියට වැඩිට මන්ද ගත්තම. ඒක නම් කොළ අඩු කරනවද? කොළ ටික පොඩ්ඩක් අඩු කරන්න වෙනවා. පිරිසිදුව තියාගත්තම හිතට දැනෙන සතුට නම් කියලා නිම කරන්න බෑ. මේ තියෙන්නේ මම ආසම දෙයක්. මේක මම ගත්තේ සාරා හෝම් එකෙන්. දැන් නම් අරගෙනත් ලොකු කාලයක්. ඒ වුණාට මම ගොඩක් කල් මේක පාවිච්චි කරනවා. මේ ඉන්නේ හෂීගේ පරණ යාළුවෝ ටිකක්. මෙතන ඉන්න මේ සිදු පාට එක්කෙනාට නම් වයස අවුරුදු 7-8ක් විතර වෙනවා කියලා තමයි කිව්වේ. මෙයාලත් හරියට පුංචි ළමයි වගේ. කතා කරන්න බැරි වුණාට එයාලා වෙලාවකට හරිම හොරතල්. ලොකුම රාජකාරී ටික ඉතින් දවසේ ඉවර කරගෙන මේ විදිහට යනකොට බලන්නකො ඉතින් කරන දේවල් මට. උණු කෝපි එකකුත් හදාගෙන දැන් අපි මේ යන්නේ මීල් ප්‍රෙප් කරන්න. මම දැන් දකින හරිම ලස්සන දෙයක් තමයි දැන් ඉන්න ගොඩක් පිරිමි ළමයි ගෑනු ළමයි හරිම සහයෝගයෙන් තමන්ගේ වැඩ බෙදාගෙන කරනවා. ඉතින් මගේ හස්බන්ඩ්ුත් මේ විදිහට මට ගොඩාක් උදව් කරනවා. ඉතින් අපි දෙන්නා සතියකට මීල් ප්‍රෙප් කරනවා. ඉතින් එයත් කොටසක් හදනවා මාත් ඉතුරු කොටස හදනවා.
අපි දැන් ගොඩක් වෙලාවට මීල් ප්‍රෙප් කරන්නේ සතියේ දවස් 5ට ඕන කරන කෑම බීම ටික. එතකොට අපිට ගොඩාක් පහසුයි අපේ වැඩ ඉක්මනට කරගන්න. අද නම් පුදුම තරම් සීතල දවසක්. ජනේලෙන් එළිය බලනකොට මම දැක්ක දෙයක් තමයි මේ තියෙන්නේ. බලන්නකෝ ඔක්කොම කඳවලට හිම වැටිලා. තව ටික දවසක් යනකොට මේ හිම ප්‍රමාණය තවත් වැඩි වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මීල් ප්‍රෙප් කරන්නේ සතියේ දවස් 5 දවල් කෑම විතරයි. දැන් ඉතින් කෑම ටිකත් හදලා ඉවරයි. ගමනක් යන්න කලින් මං වැඩියෙන්ම හස්බන්ඩ්ගෙන් බැනුම් අහන්නේ මේකට. ඉතින් මම දැන් පුරුදු වෙලා තියෙන්නේ මේ විදිහට ඔක්කොම ටික ලෑස්ති කරලා තියාගන්න. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඉතාලියේ පාදුවා නගරයට. බලන්න මුළු පාදුවා නගරයම ළඟ ළඟ එන නත්තලට කොච්චරක්නම් ලස්සනට සැරසිලාද කියලා. අපේ ජීවිතය ඇතුලේ අපිට ලැබෙන යහපත් දේවල් වලට අපි ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න ඕන. ඉතින් අපේ ජීවිතේ ඉල්ලීම් සහ ස්තුතිවන්ත වීම වෙනුවෙන් අද අපි ආව පාදුවා පල්ලියට. සංසාරේ පුරාවට අපි අපිට හිමි වෙන්න ජීවිතේ තිබෙන තුරු ඔබ තුරුලේ නැලවෙන්න ඉල්ලන්නේ හැම වෙලේ අනේ ඔබව රැක ගන්න මං කරපු සියලු පින් ඔබේ නමට බැරෙන්න පල්ලියේ වාස්තු විද්‍යාත්මක පැත්ත ගත්තට පස්සේ රෝමනස්, ගොතික් සහ බයිසැන්ටයින් කියන ශෛලීන් මිශ්‍ර වාස්තු රටාවක් තමයි දකින්න ලැබෙන්නේ. විශාල ගෝලාකාර ගුම්බත් සහ උස මණ්ඩප විශාල ප්‍රමාණයක් මේ පල්ලිය ඇතුලේ තියෙනවා. ඉතින් අපි තවත් ඉස්සරහටම ගියා. ම විශ්මිත චිත්‍ර ශිල්ප සහ ප්‍රතිමා ගණනාවක් මේ පල්ලිය පුරාම තියෙනවා. ඇත්තටම ආගමික වැදගත්කම ගත්තොත් ශාන්ත අන්තෝනි මුනිදුන්ට නැති දූ දේ සොයා ගැනීමට, දුප්පතුන්ට උදව් කිරීමට ආශ්චර්යයන් කරන්න පුළුවන් පුද්ගලයෙක් විදිහට තමයි කතෝලික ජනතාව අදහන්නේ. ශාන්ත අන්තෝනි මුනිදුන් වර්ෂ 1231 දී මරණයට පත් වුණාට පස්සේ වර්ෂ 1232 දී පල්ලියේ ඉදිකිරීම ආරම්භ කළා තියෙනවා. වර්ෂ 1310 වන විට මේ පල්ලියේ සියලු වැඩ අවසන් කරා කියලා තමයි මූලාශ්‍රවල තියෙන්නේ. ඔහුගේ සංසාර අස්ථි මෙහි තැන්පත් කර ඇති නිසා මෙය විශේෂ ආගමික වැදගත්කමක් තියෙන පල්ලියක් විදියට මුළු ලෝකයම පිළිගන්නවා.
අපි පල්ලියෙන් එළියට එනකොට මුළු පරිසරයම මේ වගේ අඳුර වෙලා තිබුණේ. මොකද දැන් හවස 5 වෙනකොටත් සීත කාලය නිසා මේ විදියට තමයි පරිසරය තියෙන්නේ. ඇත්තටම හිතට දැනෙන සැහැල්ලුව නම් කියලා නිම කරන්න බෑ. අපි දැන් ඉතින් මේ සීතලේ කළුවරේම ඇවිදගෙන යන්නේ පාදුවා නගරය නත්තලට කොහොමද සැරසිලා තියෙන්නේ කියලා බලන්න. ඇත්තටම මම පුංචි කාලේ ඉඳලම නත්තලට ගොඩක් ආස කරපු ගෑනු ළමයෙක්. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි අපේ සිතුවිලි යහපත් නම් අපිට ආස කරන දේවල් අනිවාර්යෙන්ම ලැබෙනවා. Till as old as time, true as it can be, barely even friends, that somebody bends unexpectedly. Just a little change, small to say the least, both a little scared, neither one prepared. Beauty and the Beast, ever just the same, ever a surprise, ever as සීතලත් එක්ක ඊළඟට එන ප්‍රශ්නය තමයි බඩගින්න. ඉතින් අපි ආව සුෂි කන්න. සාමාන්‍යයෙන් මම ඉතාලියට ආවට පස්සේ තමා සුෂි කන්න ගොඩාක් කැමති වුණේ. නැත්තම් මම සුෂි වලට එච්චර ආස කෙනෙක් නෙමෙයි. ඒත් දැන් නම් සුෂි කන්න යමු කිව්වොත් කාටත් කලින් එන්නේ මම. මේ රෙස්ටරන්ට් එකේ මම කැමතිම ඩිෂ් එකක් තමයි මේ චිකන් කෝන් සුප් එක. ඉතින් මේ රෙස්ටරන්ට් එකට ආවොත් මම අනිවාර්යයෙන්ම මේක බීලා තමයි යන්නේ. අපේ ජීවිතේ තවත් ලස්සන දවසක් මේ විදිහට ඉවර වෙන්නයි යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම හැමදාම කරන දෙයක් තමයි මගේ ජීවිතයට ලැබුණු හැම යහපත් දෙයකටම ස්තුතිවන්ත වෙන එක. ඉතින් අද දවස ඒ වගේ ලස්සනට ගෙවන්න මට ඉඩ ලැබුණට මම ස්තුතිවන්ත වුණා. ඔයාලත් ඔයාලගේ ජීවිතයේ දේවල් වලට ස්තුතිවන්ත වෙනවද? මම පොත් කියවන්න ගොඩාක් ආස කෙනෙක්. අපේ ජීවිතවලට අපිම තමයි සතුට යහපත ළඟා කරගන්න ඕන. ඒ නිසා ඔයාලත් උත්සාහ කරන්න මේ ජීවිත කාලය ඇතුළත යහපත් මනසෙක් වෙන්න. ඉතින් උණු කෝපි එකත් එක්ක අද මගේ දවස ඉවර කරන්න තමයි මං හදන්නේ. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලත් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.